බ්‍රිතාන්‍යයට නොගිහිල්ලා ලංකාවේ ඉඳලා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න පුළුවන් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට. It's an honour to be here today to open the first branch campus in this beautiful country. අද අපි මහ බ්‍රිතාන්‍යයේ University of West London ආයතනයේ බ්‍රාන්ච් කැම්පස් එකක් ලංකාවේ ඕපන් කරා. This moment will mean something different for this campus. It will move from being what I term partnership to being presence here now, from being a collaborative partnership to being permanent institution, and it will bring a high quality education all those in Sri Lanka and beyond who wish it and deserve it. මම ආචාර්ය ජගත් අල්විස් ඇමරිකන් එඩියුකේෂන් සෙන්ටර් එහෙම නැත්නම් ANC එඩියුකේෂන් එකේ චෙයාර්මන්. මේක ප්‍රථම බ්‍රාන්ච් කැම්පස් එක බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක ලංකාවේ පිහිටුව. ගොඩක් ආයතන තියෙනවා ඒ ප්‍රෝග්‍රෑම්ස් කරනවා විශ්වවිද්‍යාලවල. නමුත් වෙනස මේක බ්‍රාන්ච් කැම්පස් එකක්. එතකොට මේකේ ප්‍රෝ වයිස් චාන්සලර් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, ඔහු වයිස් චාන්සලර් University of West London වල. මේ උන්ගේ ප්‍රෝග්‍රෑම් ගොඩක් ප්‍රමාණයක් අපි ලංකාවේ ශිෂ්‍යයන්ට පුළුවන් වෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ලැබෙන්නේ ඒ රටේ ඒ කියන්නේ ඒ විශ්වවිද්‍යාලයේ උපාධියමයි. We've opened a school of medicine, for example, and biomedical sciences, a new school of pharmacy, and in 2027, the first school of dentistry. We've opened the Digital Futures Lab, where we look at esports, gaming technology, and AI, of course, and its presence, and what it does and what it doesn't do, and an Institute of Maritime Studies as well. ඊට අමතරව මේ quality control ඒ කියන්නේ තත්ත්ව පාලනය මේ ප්‍රෝග්‍රෑම් වල කරන්නේ ඒ විශ්වවිද්‍යාලයෙන්මයි. තමයි අපේ කරිකියුලම් එක දෙන්නේ. අපි ඒක ඒ විදිහට කරන්න ඕනි මේ බ්‍රාන්ච් කැම්පස් එකේ. මේකේ හැම වෙලාවෙම විශේෂත්වය තමයි මේ හැම ශිෂ්‍යෙක්ම ඒ විශ්වවිද්‍යාලෙම ශිෂ්‍යෙක් වෙනවා. ඒ විශ්වවිද්‍යාලේ බ්‍රාන්ච් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වෙනවා. ඉතින් මම හිතනවා මේ විශාල අවස්ථාවක් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට බ්‍රිතාන්‍යයට නොගිහිල්ලා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න පුළුවන් ලංකාවේ ඉඳලා. මම හිතනවා ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේකේ බෙනිෆිට්ස් මේකේ සියලුම වාසිය ලැබෙන්නේ අපේ ශිෂ්‍යයන්ට. උන්ට බ්‍රිතාන්‍යයට නොගිහිල්ලා ලංකාවේ ඉඳලා බ්‍රිතාන්‍ය කැම්පස් එකක උන්ගේ උපාධිය හදාගන්න පුළුවන්.